හරි තීරණ ගන්නේ කොහොමද? මේක ගොඩාක් වැදගත් කාරණාවක්. මොකද අපේ ජීවිතේ අපි කොයි කාටත් තීරණ ගැනීම කියන එක අනිවාර්ය කාරණාවක්. අපේ ජීවිතේ කොයිතරම් අවස්ථා එනවද තීරණ ගන්න. තීරණයක් ගන්න අවස්ථාව ආපු ගමන් අපි තීරණේ ගත යුතුයි. තීරණේ ගන්න වෙන අවස්ථාව කියලා කියන්නේ අපිට කල්ැතුව දැනුම් දීලා එන එකකුත් නෙමෙයි. අවස්ථාව එළඹිච්ච ගමන් අපි තීරණයකට එළඹෙන්න ඕන. තීරණය කියලා කියන්නේ එච්චර ඉක්මනින් අපිට ගන්න වෙන එකක්. ඇතැම් ප්‍රශ්න ජීවිතයට ආවට පස්සේ ඔයාලත් තීරණය කරලා ඇති මං මේකට දැම්ම තීරණයක් දෙන්නේ. මට පොඩ්ඩක් කල් ඕන. මං කාලයක් හිතලා තීරණයක් දෙන්නම්. අපි එහෙම කියලා තියෙනවා. හොඳට හිතලා බලන්න. ඒ ප්‍රකාශය කරන්න වුණත් අපි තීරණය කළ යුතුයි නේද? තීරණේ ගන්න මොහොත එළඹිච්ච ගමන් අපි තීරණය කළ යුතුයි. ඇත්තෙන්ම මේ හිත ඇතුලේ තීරණයක් උදෙසා කරුණු සකස් වෙන්නේ අපේ අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙන අදහස්, ආකල්ප, මති මතාන්තර වලට අනුව. අපේ අදහස්, ආකල්ප, මති මතාන්තර වලට බලපාන්නේ මොකද්ද? ඒකට බලපාන්නේ ඇසුර. අපි ඇසුරු කරන්නේ කවුද? අපි ඇසුරු කරන්නේ මොන වගේ මාධ්‍යයක්ද? අපි ඇසුරු කරන්නේ මොන වගේ පොත්පත්ද? ආන් ඒක අපේ අදහස් වලට බලපානවා. අපේ ආකල්ප වලට බලපානවා. අපේ හිත ඇතුලේ තියෙන මති මතාන්තර වලට බලපානවා. යම් වෙලාවක තීරණයක් ගන්න ආපු ගමන් අපි හිතින් තීරණය ගන්නේ ඇතුලේ තැන්පත් වෙච්ච අදහස් වලට අනුවයි, ආකල්ප වලට අනුවයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න. ජීවිතේ හරි තීරණ ගන්න බලපාන්නේ හරි ඇසුරක්. හරි ඇසුරුව හේතු කරගෙන හරි අදහස්, හරි ආකල්ප, හරි දැක්මක් මේ ජීවිතේ හැදෙනවා. ඒකට අනුව අපිට හරි තීරණ ගන්න පුළුවන්. අපේ ඇසුර වැරදිලා නම් වැරදුණු ඇසුර නිසා අපේ අදහස් වරදිනවා, ආකල්ප වරදිනවා, අපේ දෘෂ්ටිය වරදිනවා. ඒක වැරදිච්ච ගමන් තීරණයක් ගන්න එළමෙනකොට අපි ගන්නේ වැරදි තීරණයක්. ඔයාලා දන්නවා අපි ගන්න හරි තීරණේ අපේ ජීවිතේට යහපත උදා කරනවා. අපි ගන්න තීරණේ වැරදුනොත් අපේ ජීවිතේට අයහපත උදා වෙනවා. එනිසා හොඳට තේරුම් ගන්න. ඇසුර තමයි හැදිය යුතු තැන. මේක තේරුම් ගන්න පොඩි කතාවක් කියන්න. ඈත අතීතයේ පංචාල කියලා රටක් තිබුණා. මේ පංචාල රට පාලනය කළේ පංචාල කියලා රජෙක්. ඔය පංචාල රජුරුව රජකම් කරන කාලේ වනාන්තරයේ එක කන්දක උස ගහක් තිබ්බා. ඔය ගහේ ගස් බෙනේක ගිරා ජෝඩුවකට ගිරා පෙටව් දෙන්නෙක් ලැබුණා. එකම දවසේ එකම මවකගේ කුසින් මේ දරු පෙටව් දෙන්නා උපත ලැබුයි. මේ ගිරා පෙටව් දෙන්න ඉතාම චූටි වයසේ ඉන්නකොට ඒ ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා විශාල කුණාටුවක්. හුළඟක් ආවා. තද හුළඟක් ඇවිල්ලා මේ හුළඟට මේ ගහ කැඩුනා. අර බෙනේ හිටපු කුරුළු පැටව් දෙන්න හුළඟට අහුවෙලා මේ දෙන්න කරකැවිලා ගියා. මෙයාලට එතකොට ඉගිල්ලෙන්නත් බෑ. ඉගිල්ලෙන්න බැරි මේ ගිරා පැටව් දෙන්න හුළඟට කරකැවිලා ගිහින් තැන් දෙකකට වැටුණා. එක ගිරා පැටියෙක් වැටුනේ දරුණු හොරමුලක් වාසය කරපු ඒ හොරුන්ගේ වාඩියට. හොරුන්ගේ වාඩියේ ආයුධ ගොඩ උඩට මේ ගිරා පැටිය වැටුණා. ඒ හොරු දැක්ක මේ ගිරා පැටිය. ඒක ආයුධ ගොඩ උඩ. ඒකාට නම තිබ්බා සත්තිගුම්බ. ආයුධ ගොඩේ වැටිච්ච නිසා සත්තිගුම්බ කියලා නමක් තිබ්බා. බලන්න. නමක් ලැබෙන්න පවා ඇසුර බලපානවා. ඔයාලා හොඳට තේරුම් ගන්න. අම්මලා තාත්තලා අපිට නමක් දානකොට ඒ අම්මලා තාත්තලා ඕක ගැන කොච්චර හිතනවද? සමහරවිට විශේෂයෙන් අකුරු බලාගෙන විශේෂයෙන් ලස්සන නම් තෝරලා නමට තේරුමක් ගැන හිතලා අපට අම්මලා තාත්තලා නම් දාන්නේ.
ඒ අපිට ගොඩාක් ආදරේ නිසා. අපි සමහරට යාළුවෝ පිරිසක් මැද්දට යනවා. ඒ යාළුවෝ පිරිස මැද්දට ගියාට පස්සේ ඒ අය අපිට නමක් දානවා. හිතලා බලන්න. ගොඩක්ම ලස්සන සුන්දර අම්මා තාත්තා දාන නමද? අර අනිත් ඇයෝ දාන නම්ද? එතකොට නමක් ලැබෙන්නත් ඇසුර බලපානවා. ඇසුරු කරන පිරිස. හොරුන්ගේ තලයට වැටිච්චි ගිරා පැටියා සත්ති ගුම්බ වුණා. අනික් ගිරා පැටියා කරකැවිලා ගිහින් වැටුනේ තාපසින් වහන්සේලා වාසය කරපු පන්සලක් තිබුණා. ඒ පන්සලේ මල් ආසනේ උඩට. මල් ආසනේ මල් මත වැටිච්ච නිසා අර තාපසවරු මේ ගිරා පැටියාට නමක් තිබ්බා පුස්පක. දැන් ඔන්න එක ගිරා පැටියෙක් හැදෙනවා තාපස ආරාමේ. අනික් ගිරා පැටියා හැදෙනවා හොරු ළඟ. කාලේ ගත වෙනවා. පංචාල රජුරු දවසක් දඩේමේ ගිහිල්ලා මුවෝ දඩයන් කරගෙන කැලේ ඇතුළට ගියා. කැලේ මැද්දේ මහරජා අතරමං වුණා. රජුරවන්ට දැන් යන එනමක් හිතා ගන්න බෑ. එක රුක් සෙවණක් ළඟට ගිහින් රජුරුව වාඩි වෙලා දෙනවා. මහන්සි රජුරවන්ට. වාඩි වෙලා යන්තම් නිින්ද යාගෙන එනකොට රජුරවන්ට ඇහෙනවා ගිරවෙක් කතා කරන හඬ. ඒ ගිරව කෑ ගහලා පිරිසකට යමක් කියනවා. මොකද්ද මේ ගිරව කියන්නේ? මේ රජා සන්තකේ රන් රිදී මුතුමැණික් තියෙනවා. ලස්සන ආභරණ පැළඳගෙන ඉන්නවා. ඔය ආයුධ ටික ඉක්මනට ගනිලා. අපි මේ පුද්ගලයාව ඝාතනය කරලා මොහුගේ ධනෙ පැහැරගමු. දැන් මේ කියන්නේ ගිරා පැටියා. හොරු ළඟ හිටපු ගිරා පැටියාට හොරු ඇසුරු කරපු නිසා හොරුන්ගේ අදහස්, හොරුන්ගේ ආකල්ප, හොරුන්ගේ තිබුණු දෘෂ්ටි ඒ ගිරා පැටියගේ හිතට ගියා. රජුරෝ දැක්ක ගමන් ඒ ගිරා පැටියා තීරණයක් ගන්නවා මේන් තියෙනවා ආභරණ, මේන් තියෙනවා වස්තුව, මේකා මරලා හරි අපි වස්තුව ගමු. බලන්න තීරණයට බලපෑව මොකද්ද? ඇසුර. රජුරෝ බීතියට පත් වුණා. එතනින් නැගිටලා ඒ මහ රජුරෝ දුවගෙන යනවා තව රුක් සෙවණකට. ඒ රුක් සෙවණට ගිහිල්ලා රජුරෝ වාඩි වුණා මහන්සි. රජුරෝ මහන්සියට හතිලමින් ඉන්නකොට රජුරවන්ට ඇහෙනවා තව ගිරා පැටියෙක් කතා කරනවා. එයා අහනවා රජතුමනි ඔබට මහන්සිද? ඔබ ගොඩාක් වෙහෙසටපත් වෙච්ච හැඩයි. ඔබ ඉන්න මේ තාපසින් වහන්සේලා ඉන්න පන්සලට මෙහි තියෙනවා මිහිරි පැන්, මෙහි තියෙනවා පළතුරු. ඔබ මිහිරි පැන් ටිකක් බීලා පළතුරු චුට්ටක් කාලා විවේක කරගන්න. බලන්න ආදරයෙන් කරුණාවෙන් කතා කළා. ඒ ආදරණීය බව, ඒ කරුණාවන්ත බව එයාට ලැබුණේ තාපසින් වහන්සේලගේ ඇසුර නිසා. ඒ තාපසින් වහන්සේලගේ ඇසුරින් ඒ ගිරා පැටියා තුළ හැදුනේ යහපත් අදහස්, යහපත් ආකල්ප, යහපත් දෘෂ්ටිය.